හැලෝ යාළුවනේ Quiet Hours with me YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු room එක කොහොමද මම change කරේ කියලා exam එකෙන් පස්සේ හොඳටම හැදි වෙලා තිබුණේ. ඉතින් මම දැන් මේ ටික පොඩ එකතු කරගෙන දේවල් room එක පොඩ්ඩක් change කරලා පොඩ්ඩක් peaceful විදියට හරි ගස ගන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම මම කරේ මගේ පරණ sticky notes wall එක පුරාම එක જાති එක දේවල් වලට ලියපු sticky notes ගොඩාක් තිබ්බා. ඇත්තට මේවා ලොකුවට පිළිවෙලකට අලවන්න හම්බ වුණේ නැහැ. අතට අහුවෙන හැටියට ලියනවා, අතට අහුවෙන හැටියට අලවනවා. ඉතින් මේ ඔක්කොම මම ගලවලා මුලින්ම අයින් කරා wall එක clean කරගන්න. දැන් ඉතින් ඔන්න මම කරන්නේ මගේ study table එකේ ගොඩක් දේවල් එකතු වෙලා තිබුණා, අනවශ්‍ය දේවල්. කොටින්ම කියනවා නම් බිස්කට් කොළ පවා ඒක ඇතුලේ තිබුණා. මම පාඩම් කරපු දවස් ටිකේ පාවිච්චි කරපු දේවල් ඇත්තටම ඩස් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ දේවල් ටික මම හිමින් remove කරලා මෙතන පොඩ්ඩක් පිළිවෙලකට හදාගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් පොඩ හැමදේම මෙතනින් ඉස්සෙල්ලාම අයින් කරගන්න ඕනේ. මෙතන අපහො පිරිසිදු කරලා පිළිවෙලකට හස් කරගන්න. ඉතින් ඕගලන්ට මේ පේන විදිහට මෙතන නම් හොඳටම හැදි වෙලා තිබුණේ. මෙතන ඇත්තටම කිව්වොත් නැති දෙයක් නැති තරම්. මෙතන පොතුයි, කොණ්ඩ කටුව, මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස්, එතකොට හැම දෙයක්ම මෙතන තිබුණා. ඉතින් ඔය හදිසියට මම ඉතින් එක ගන්න දේවල් තියාගන්න තැනක් නැති වුණාම, එහෙම නැත්නම් අස් කරන්න එක්ක කම්මැලි වුණාම ඕන ඔතනින් හිමීට තියලා දානවා. ඔක තමයි ඉතින් මගේ පුරුද්ද වෙලා තිබුණේ. ඉතින් දැන් මට ඕන උනේ මේ ටික පිළිවෙලකට ලස්සනකට අස් කරලා මෙතන පිළිවෙලට හදාගන්න තමයි. දැන් මම මේ ඉස්සෙල්ලාම කරන්නේ මේ ටික එකින් එක බඩු ටික මෙතනින් අයින් කරගන්න එක. එතකොට අපිට මේක අස් කරන්න ගොඩක් ලේසි වෙනවා මේ ටික මෙතනින් මුලින්ම අයින් කරගත්තාම. හරි, ඔන්න දැන් මම කරන්නේ මගේ කබඩ් එකේ තියෙන පොඩි ඩ්‍රෝ එකක්. මේ ඩ්‍රෝ එක ඇතුලේ ගොඩාක් බඩු තිබුණා. මම මේ ටික ඔක්කොම එළියට අරගන්න හේතුව තමයි මම දැන් මේ ටේබල් එකත් මගේ ස්ටඩි ටේබල් එකටම කම්බයින් කරලා ටිකක් සයිස් එක ඉඩ ලොකු වෙන විදිහට ස්පේස් එක හදාගන්න තමයි හදන්නේ. ඒ හින්දා මම අරකේ ලාචු වල ඒ ඩ්‍රෝවර්ස් වල තිබ්බ ඔක්කොම බඩු ටික අයින් කරගත්තා. මොකද ඒවැය තියෙන දේවල් මට ආපහු ගන්න ඕන වුණොත් හදිසියකට ඔක්කොම ටේබල් එකම අපහු මුලින් ඉඳන් අයින් කරන්න වෙන නිසා මම ඒ ටික අයින් කරලා තමයි මේ විදිහට අපහු රීඅරේන්ජ් කරගන්නේ. මගේ කලින් තිබ්බ ස්ටඩි ටේබල් කොටසට මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අනම්මනම් තිබ්බ ස්ටඩි ටේබල් එක කම්බයින් කරලා. මෙතනත් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ඇඳුම් දාන කබඩ් එක. මේක ඒක උඩත් මම අතට අහුවෙන හැමදේම තියරයි තියෙන්නේ. හදිසියට ඉතින් ඔය පිළිවෙලකට තියන්න නැති වුනහම ඔතන තමයි තියන්නේ. ඉතින් දැන් ඒකත් ඒ විදිහට තියලා හරියන්නේ නැති නිසා එතනක් තියෙන ඔක්කොම බඩු ටික මම එතනින් අයින් කරලා ඒ ටිකත් පිළිවෙලට නියමිත තැන් වලට තියන්න තමයි හදන්නේ. ඒ අතරේ මම කබඩ් එක තියෙන තැන පොඩ්ඩක් වෙනස් කරා. මට හිතුණා මේ විදිහට තිබ්බොත් මට රූම් එක ඇතුලේ තව ටිකක් වැඩිපුර ඉඩ හදාගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඉතින් මේ විදිහට තමයි මම ටික මගේ ටවර් එකේ තියෙන එක මම එල්ලලා තිබ්බ දේවල් ඇඳුම් විතරක් නෙමෙයි ඒකේ තව දේවලුත් තිබුණා. ඉතින් ඒ හැම දෙයක්ම මම මුලින්ම අයින් කරලා ඉවර වෙලා ඒකත් තියෙන තැන වෙනස් කරන්න තමයි මම ඔය හදන්නේ. තියෙන තැනත් වෙනස් කරාට පස්සේ නැවත මම ආයේ ඒ ටික රීඅරේන්ජ් කරන්න ඕනේ.
මේ රැක් එක මෙතනින් අරගෙන ගිහින් වෙන තැනකින් තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ එතන ටිකක් දූවිලි මකුළු දැල්ල එහෙම තිබ්බ හින්දා මම පොඩ්ඩක් ඒ ටික ක්ලීන් කරලා දැම්මා. මේ තියෙන්නේ මගේ කබඩ් එකයි එතකොට ටවල් රැක් එකයි එතකොට අලුත් විදිහට arrange කරපු මගේ study table එකේ අලුත් පෙනුම. ඔන්න ඉතින් දැන් study table එක හදාගත්තා විතරක් මදිනේ අපි ඒකට table cloth එකකුත් දාන්න ඕනේ. ඉතින් මම කලින් තිබ්බ table cloth එක අයින් කරලා ටිකක් ලාපහයෙන් තියෙන වෙනස් පාටක මගේ කබඩ් එකේ කලයකටත් මැච් වෙන විදිහට මෙන්න මේ table cloth එක පාවිච්චි කරා. ඉතින් මේක දැම්මට පස්සේ තමයි මට හිතුනේ මම කලින් කියපු මම පාවිච්චි කරපු table cloth එකට වඩා මේක පාට ලාපහයෙන් යුක්ත හින්දා මට ඇස් දෙකට ගොඩක් ඒක කාම් ගතියක් දෙනවා කලින් එකට වඩා. මොකද කලින් මම පාවිච්චි කරපු table cloth එක ගොඩක් තද පාට එකක්. ඒකට වඩා මේකේ ගොඩක් peaceful look එකක් තියෙනවා කියලා මට හිතුණා. මේක දැම්මට පස්සේ තමයි මට ඒක හරියටම තේරුනේ. ඉතින් තව දෙයක් තමයි ඔයගොල්ලෝ දකින්න ඇති මේ ලස්සන පුංචි pen holders 4. ඉතින් මට මේක පාවිච්චි කරනකන් ඉවසිල්ලක් තිබ්බේ නැහැ. හරිම cute. මම හරිම ආසාවෙන් හිටියේ ඒක පාවිච්චි කරන්න. ඒත් එක්ක මම ගත්තා අලුත් table lamp එකකුත්. ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා පාඩම් කරන වෙලාවට එහෙම. ඉතින් මගේ පුංචි පැල ටිකත් පිළිවෙලකට මෙතනින් ආපහු තියාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ වීඩියෝ එකේ දිගටම ඔයගලන්ට වාහන සද්ද නම් ටිකක් ඇහැයි. ඒක ඉතින් වැඩි ගණන් ගන්න එපා. වාහන සද්ද මෙතන ගොඩක් පාරට ළඟ නිසා තමයි මේ වාහන නිතරම යනවා ඇහෙන්නේ. මෙන්න මේ පුංචි ක්ලිප් සෙට් එකට නම් මම ගොඩක් ආස වුණා. මම මේක ඉස්සරහට පාවිච්චියට ගන්නවා. අද තමයි අන්බොක්ස් කරේ. ඉතින් මේකෙන් ඉස්සරහට වැඩක් ගන්න ඕනේ. හරිම කියුට්. මම ගොඩක් ආසාවෙන් ඉන්නේ දැන් ඒ ටික පාවිච්චි කරන්න. ඔය විදිහට තමයි මගේ ටවල් රැක් එකේ අනවශ්‍ය දේවල් ටික අයින් වෙලා අත්‍යවශ්‍ය දේවල් ටික ආපහු මම පිළිවෙලකට අඩු කරගෙන ගියේ. මේක තමයි මගේ ආසම කොටස.
මගේ ඇඳට අලුත්ම අලුත් බෙඩ්ෂීට් සෙට් එකක් ගෙනාවා. දැන් ඒක රීප්ලේස් කරන්න තමයි මම මේ හදන්නේ. මගේ ආසම පාටින් තමයි මේක හම්බ වුණේ. ඒක හින්දා මම ඉවසිල්ලක් නැතුව හිටියේ මේක දාන්න. ඉතින් ඇඳේ හැටි වෙලා තිබ්බ ඒවා ටික ඔක්කොම අයින් කරලා කොට්ටවර ටිකත් අයින් කරලා දැන් අලුත් ෂීට් එකයි අලුත් කොට්ටවර ටිකයි රීප්ලේස් කරන්න තමයි දැන් මේ හදන්නේ. ඔන්න ඉතින් ඇඳේ ඔක්කොම ටික රෙඩි කරාට පස්සේ මම එක දෙයක් අමතක කරන්නේ. මෙන්න මේ ලැවෙන්ඩර් සුවඳ එයා ෆ්‍රෙෂ් එකෙන් ටිකක් මම ස්ප්‍රේ කරනවා. මොකද ඒ සුවඳත් එක්ක පුදුම ෆ්‍රෙෂ් ෆීලිං එකක් එන්නේ. මම මාර මාසයි ඒ සුවඳට. කාමරේ අස් කරාමත් මම අනිවාර්යෙන් මේකෙන් ටිකක් කාමරේටම ස්ප්‍රේ කරනවා. එතකොට අලුත් ෆ්‍රෙෂ් ෆීලිං එකක් හම්බ වෙනවා මේ ලැවෙන්ඩර් සුවඳත් එක්ක. ඊළඟට මගේ මිරර් එකටත් මම අලුත් තැනක් දුන්නා. හැබැයි යා ටිකක් කිලුට වෙලා තමයි හිටියේ. ඉතින් මම ග්ලාස් ක්ලීන් එකක් දාලා හොඳට ක්ලීන් කරලා එයාට අලුත් තැනක එයාව ස්ථානගත කරා. දැන් තමයි හොඳම කොටස පටන් ගන්නෙ. මම දැන් කලින් මගේ මේසේ ඔක්කොම මගේ ස්කින් කෙයාර් තිබ්බ මේසෙයි එතකොට ස්ටඩි ටේබල් එකයි දෙකම එකට එකතු කරලා තනි මේසයක් කරාට පස්සේ තමයි මට කල්පනා වුණේ මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටිකයි මෙන්න මේ රැක් එකයි මට තියන්න දැන් ඉඩක් ඉතුරු වෙලා නැහැ කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. මම ඒකින්ද පුංචි ඉඩක් හොයාගත්තා. මගේ ස්ටඩි ටේබල් එකේම කෙරවලේ මේවත් තියන්න ඉතින් ඉඩක් හොයාගත්තා. වරදක් නෑ. ඉතින් දැන් එයාගේ පඩු ටිකක් ගන්න මට දැන් ලේසියෙන් එයාට ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අලුත් තැනක් නරකම නෑ. ඔන්න ඉතින් කාමරේ අස් කරාට පස්සේ මම අමතක නොකර කරන දෙයක් තමයි හඳුන් කූරා පත්තු කරන එක. මොකද හඳුන් කූරා පත්තු කරපුවාම ඒ සුවඳට කාමරේ අස් කරාට පස්සේ පුදුම සාමකාමී බවක් තියෙන්නේ. මම මාර මාසයි හඳුන් කූරු පත්තු කරන්න. ගොඩක් දවස්වල මම හඳුන් කූරු පත්තු කරනවා. ඉතින් අදත් කාමරේ අස් කරලා ඉවර වෙච්ච නිසා මම හඳුන් කූරා පත්තු කරලා වැඩේ කම්ප්ලීට් කරා. ඉතින් මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක මගේ කාමරේ. තිබ්බ දේවල් පොඩ්ඩක් තියෙන තැන් එහෙම වෙනස් කරලා සමහරක් දේවල් අලුතින්ම ඇඩ් කරලා ඉතින් මෙන්න මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් මේ වගේ දේවල් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඔයාලගේ මොන හරි අදහස් තියෙනවා නම් කාමරේ තව අලුත් කරන්න පුළුවන්. ඒවත් අනිවාර්යෙන් comment කරගෙන යන්න.